ගන්න ඕනේ. ගෙවල් හදන්න ඕනේ. හැබැයි සිහිය. තමන්ගේ මානසික සුවය තියාගෙන තමන්ගේ තරමට නැති දේවල් අපි හොයන්නේ නැතුව අපිට බැරි දේවල් නොකර අපේ යම් අදිෂ්ඨානයක් එක්කලා ප්‍රාර්ථනාවක් එක්කලා සිතේ සුවයක් එක්කලා එහෙනම් මෙන්න මේ සිත කියන ස්වභාවය පිංතුනේ සනසීමක් මානසික සුවයක් ඇති කරන තැනම තමන් ජීවත් වෙනවා කියලා තමන්ට දැනෙන්නේ දවසක. ඒක නිසා මේ සිත මුලා කරන ස්වභාවයක් තිබෙනවා. අපිව ලෝකේ දුවන ස්වභාවයක් තිබෙනවා. ඕක තමයි හිතේ හැටි. ওই හිතක්ම තමයි අපිට තිබෙන්නේ. තව විදියකින් සඳහන් කරොත් මේ සිත උප්පත්තියෙන්ම එන ක්‍රමයක් තිබෙනවා. ක්‍රමවේදයක් තිබෙනවා. උප්පත්තියෙන්ම අපි ලෝභයි. දැන් මෙතන ලෝභයි ඉන්නවද? ලෝභ නැති කට්ටිය අත උස්සන්න බලන්න. ලෝභ නැති කට්ටිය අත උස්සන්න බලන්න. ලෝභ නැති අම්මලා ලෝභ නැති තාත්තලා අත උස්සන්න. හැමෝම ලෝභයින බලන්න. මං විතරද ලෝභ නැත්තේ? මමත් ලෝභයි. අපි ලෝභ නිසා තමයි භවෙන් භවේ ඉපදෙන්නේ. ලෝභ නැත්තම් රහත් වෙලා තියෙන්න බෑනේ. රහත් වෙලා. අපි ලෝභ නිසා තමයි අනුශය වශයෙන් හරි ලෝභයි. ඔය අපි හිතන නෙමෙයි අනුශය වශයෙන් අපිට තේරෙන්නේ නැති ගන්නට හරි අපි ලෝභයි. ඒ ලෝභ සිතක් තියෙන නිසා තමයි අපිට දුක දැනෙන්නේ. ලෝභ නිසා සිතක් තියෙන නිසා තමයි අපි යන තැන ඇලෙන්නේ. ලෝභ සිතක් තියෙන නිසා තමයි අපි නැවත ඉපදෙන්නේ. එහෙනම් අනුශයක් හරි අපේ සිත තුල ලෝභය. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා උප්පත්තියෙන්ම අපි ලෝභයි. උප්පත්තියෙන්ම අපි කුරිරුයි. උප්පත්තියෙන්ම අපි වංචාකාර. උප්පත්තියෙන්ම අපේ බොරුව තියෙනවා. උප්පත්තියෙන්ම අපි අනුන් තලා පෙළන ගතිය තියෙනවා. ඔහොම ආකාර 16ක් දේශනා කරනවා උප්පත්තියෙන්. ඒ වගේම තමයි මේ සිත බලාපොරොත්තු වෙනවා මෙන්න මෙහෙම. හැමෝම මගේ වසඟේ ඉන්න ඕනේ. හැමෝම මට කැමති වෙන්න ඕනේ. හැමෝම මම කියන දේවල්ම අහන්න ඕනේ. හැමෝම මට හොඳම කියන්න ඕනේ. දැන් අම්මලාට තමන්ට හැමෝම හැමදාම හොඳ කියයිද? හොඳ කියයිද? නමුත් අපි බලාපොරොත්තු වෙනවනේ. අපි බලාපොරොත්තු වෙනවා. නමුත් ධර්මයේ හැටියට ස්වභාවයේ හැටියට හැමෝම කවදාවත් හොඳ කියන්න විදියක් නැහැ. එහෙනම් කවුරු හරි අපිට බැන්නා ප්‍රශ්නෙකොත් බැන්නා කියලා ප්‍රශ්නෙකොත් අපිට හැමෝම අපිට රවන්න නැතුව ඉඳීද? නෑ රවණ මිනිස්සුත් ඉන්නවා. රැව්වා කියලා නම් අපිට ප්‍රශ්නෙකුත් ස්වභාවයේ ඒකනම් ධර්මතාවයේ ඒකනම් ඒ දේවල් අපිට වෙන්න ඕනේද නැද්ද? ඒ දේවල් අපිට වෙන්න ඕනේ. කවුරු හරි අපිට බයින්න ඕනේ. කවුරු හරි අපිට ගහන්න ඕනේ. කවුරු හරි අපිට රවන්න ඕනේ. ඒ ස්වභාවය බුදුහාමුදුරන්ට තිබ්බද නැද්ද? බුදුහාමුදුරන්ට තිබ්බා. නමුත් අපේ සිත බලාපොරොත්තු වෙනවා කවුරුත් අපිට බයින්න හොඳ නැහැ. කවුරුත් අපිට රවන්න හොඳ නැහැ. කවුරුත් අපිට කැමති වෙන්න ඕනේ. ওই විදිහේ ස්වභාවයක් තිබුණා. ඒක වැරදි ස්වභාවයක්. එහෙනම් ලෝකයේ ස්වභාවය තමයි සමහරක් අය අපිට කැමති, සමහරක් අය අපිට අකමැති. ඕක තමයි ස්වභාවය. ඔය ආකාර මොන විදිහෙන් තමන්ගේ ජීවිතේ ජීවත් වෙනකොට මොන දේවල් තමන්ගේ ජීවිතයට ආවත් අපි ඒ දේවල් දරාගෙන අපේ ජීවිතයේ ගමන ඉදිරියට යන්න ඕනේ. ලැබිලා තියෙන මනුස්ස ජීවිතයේ යහපත් එකක් ඒක ස්ථිරයිනේ. ලැබිලා තියෙන මනුස්ස ජීවිතයේ යහපත් එකක් ඒ ලැබිලා තියෙන මනුස්ස ජීවිතය සුන්දර කරගන්න එක තමන්ගේ වැඩක්. ලෝකයේත් එක්ක මහා ලෝකයට ගැටෙන්නේ නැතුව ලෝකයේත් එක්ක මහා ලෝකයට ඇලෙන්නේ නැතුව අපි හරි ලස්සනට තමන්ට ඒ ශාස්ත්‍රෝන් වහන්සේලා දේශනා කරලා තියෙන විදිහට යහපත්ව අපි ජීවන රටාව අරගෙන යන්න ඕනේ. ඕක තමයි සැබෑ ස්වභාවය. ඕක තමයි ජීවිතේ ජය ගන්න පුළුවන් ස්වභාවය. එහෙනම් ජේසුස් වහන්සේ දේශනා කරන්නේම කාටවත් ඊර්ෂ්‍යා නොකළ යුතුයි. වෛර නොකළ යුතුයි. තමාට මෙන්ම තම අසල්වැසියාට ප්‍රේම කරන්න. ඇයි මෙතන මේ තමාට මෙන්ම තම අසල්වැසියාට ප්‍රේම කරන්න? තමන් කවදාවත් කැමති නෑ තමන්ට දුකක් දැනෙනවාට. තමන් කවදාවත් කැමති නෑ තමන්ට බයක් දැනෙනවාට. එහෙනම් ඒ විදිහටම අසල්වැසියාටත් වෙන්න දෙන්න එපා. තමන්ගේ නොවේවි යුතුයි. ඒක නිසා සඳහන් කරන්නේ තමාට මෙන්ම තම අසල්වැසියාට ප්‍රේම කරන්න. මේ කියන්නේ ළඟ ඉන්න
අහල පහල පුද්ගලයා ගැන විතරක් නෙමෙයි කියන්නේ. හිතේ ඉන්න, ගත ළඟින් ඉන්න, හිත ළඟින් ඉන්න හැමෝටම. එහෙම බලද්දී හැමෝටම අපි එහෙනම් මෛත්‍රී කළ යුතුයි. බුදුරජාණන් වහන්සේ මොකද්ද කියන්නේ? සබ්බේ සත්තා භවන්තු සුඛේ සත්තා. එහෙනම් සියලුම සත්වයෝ සුඛයෙන් සුවයෙන් වෙසෙන්න ඕනේ. වෙසෙත්වා. ඒක තමයි බෞද්ධ අපේ ප්‍රාර්ථනාව. එහෙනම් අපේ ආගම මොකක් වුණත් අපි කවුරු කාට වුණත් වෛර නොකළ යුතුයි. ඊර්ෂ්‍යා නොකළ යුතුයි. රැවිය නොකළ යුතුයි. හිංසා පීඩා නොකළ යුතුයි. ඒක තමයි හැම සාත්‍රුන් වහන්සේලාගේම දේශනාව පින්වතුනි. එහෙමනම් පින්වතුනි කාල වේලාවත් හමාර වෙලා යන නිසා අවසන් කරනවා මාතෘකාව කෙටියෙන් වුණත් බුදුරජාණන් වහන්සේලා දේශනා කරන් දෙදෙන විදිහට පින්වතුනි මෙන්න මේ සංසාරය පුරාවටම අපි ගමන් කරගෙන යනකොට විවිධ දුක්ඛම් කටළු අපේ ජීවිතවලට එනවා. මේ ජීවිතවලට විවිධ දුක්ඛම් කටළු කොච්චර ආවත් ධර්මයට අනුව ජීවත් වෙලා තමන්ගේ ආගම දහමට අනුව ධර්මයට අනුව ජීවත් වෙලා යහපත් පුද්ගලයෙක් හැටියට අපිට මැරිලා යන්න පුළුවන් නම් තමන්ට කවදා හරි දවසක තමන්ගේ ජීවිතය ගැන සතුටු වෙන්න පුළුවන්කමක් තිබෙනවා. මරණ මොහොතේදී